මේ ඉන්නේ සිරිමල්. මෙයා හරිම අහිංසක ගුණ යහපත් ළමයෙක්. මෙයා ඉගෙන ගන්නේ ඉස්කෝලේ 4 වසර පන්තියේ. සිරිමල්ගේ තාත්තට තිබුණා ගමේ පුංචි සිල්ලර බඩු කඩයක්. සිරිමල්ගේ තාත්තත් හරිම අහිංසකයි. තාත්තේ අනේ මට අයිස් බලමක් දෙන්නකෝ. ගෙදර යන ගමන් කන්න. මෙන්න පුතේ. පරිස්සමෙන් ගෙදර යන්න ඕනේ. හා තාත්තේ. සිරිමල් පුංචි කාලෙදිම සිරිමල්ගේ අම්මා මිය ගියා. ඊට පස්සේ එයාගේ තාත්තා මේ ගෙදරට කුඩම්ම කෙනෙක් එක්කගෙන ආවා. හැබැයි මේ කුඩම්මා සිරිමල්ගේ අම්මා තරම් සිරිමල්ට ආදරය කරේ නැහැ. මොනවද උඹ මෙච්චර වෙලා කරේ? බලනවා දැන් වෙලාව කීයද කියලා. අනේ පුංචි අම්මේ මං තාත්තගේ කඩේට ගියා අයිස් බලමක් ඉල්ලගන්න. ඒකයි චුට්ටක් පරක්කු උනේ. ඒ මගුල් වලින් වැඩක් නැහැ. ඔබ දැම්ම ගිහින් කුස්සියස් කරපන්. පුංචි අම්මා හරිම නපුරුයි. මට බත් ටිකක්වත් කන්න නොදී මගෙන් වැඩ ගන්නවා. අනේ මගේ අම්මා හිටියනම් කොච්චර හොඳද? හා ඉක්මන් කරනවා. ඔය ටික හොඳට හොතලා දානවා හරිද? එනවා මෙතන බබා වෙන්න. ඉතින් මේ අහිංසක සිරිමල්ට කුඩම්ම හැමදාමත් වෙනස්කම් තමයි කරේ. සිරිමල් ඉගෙන ගන්නවටත් කුඩම්ම කැමති උනේ නැහැ. රජ වෙන්න හිතාගෙන වෙන්නේ නැති මෙයා මෙතන මේ දඟලන්නේ. පොත් බලාගෙන. අඩුම ගානේ පන්තියේ පළවෙනියා වෙන්නත් බෑනේ. අඬපන් ඉතින් මට මොකද? ඔයාලට කියන්න මේ නපුරු කුඩම්මා සෙල්ලම් කරන්නවත් දුන්නේ නැහැ සිරිමල්ට. මං යනවා සෙල්ලම් කරන්න. ඔහොම නැවතියන්. උඹ යන්නේ කොහෙවත් මේ දැම්ම මිදුළු ටික අතු කාලා දාලා ඉවරයක් කරන්න ඕන. කොහොම හරි කුඩම්මගේ වෙනස්කම් මැද්දේ අසරණ වෙලා ඉන්න මේ පුංචි සිරිමල්ට හැමදාම රෑ හීනෙන් එයාගේ අම්මව පේන්න ගත්තා. ඉතින් මේ පුංචි සිරිමල් රෑ හීනෙන් දකින අම්මව චිත්‍රයකින් අඳින්න උත්සාහ කරා. මගේ පුතේ, ඔයා තනි වෙලා නැහැ. අම්මා ඉන්නවා ඔයා ගාවෙන්න. බය වෙන්න එපා පුතේ. මගේ අම්මා. මං ඔයාට ආදරේ අම්මේ. මේ විදියට කාලය ගත වෙගෙන යනකොට දවසක් සිරිමල්ගේ ඉස්කෝලෙන් සිරිමල්ගේ ගෙදරට කෝල් එකක් එනවා. හෙලෝ, කවුද කතා කරන්නේ? මොනවා? ඉස්කෝලෙට එන්න 7 වෙද්දි? අපි එන්නම්කෝ. කවුද නෝනේ කතා කරේ? ඇයි මේ කලබල වෙලා? අන්න 7 වෙද්දි ඉස්කෝලෙට එන්නලු. තම්සගේ පුතන්ඩියා නසරාණි වැඩක් කරලා ඇති. දැන් ගිහින් බලාගමුකෝ. සිරිමල්, අපිට ලැජ්ජ වෙන වැඩක් එහෙම කරලා තිබුණොත් එතනම මං ඔබව හැම ගහනවා. ඉස්කෝලේ මහත්තයා හදිස්සියෙම එන්න කියද්දි මට නම් හිතුණා හැබැයි. මොකද ඉතින් මේ කොළුව ගෙදර හිටියත් පොතක් අතින් අල්ලන්නේ නැහැ මහත්තයෝ. අද මං හොඳ වැඩක් කරනවා සිරිමල්ට. නැතිනම් හදන්න බෑනේ ඉස්කෝලේ මහත්තයා. නෑ එහෙම දෙයක් නෙවෙයි. සිරිමල් කියන්නේ ඇත්තරම දක්ෂ දරුවෙක්. මම මිස්ලට එන්නත් කිව්වේ ඒ ගැන කතා කරන්න තමයි. පහුගිය සතියේ තිබුණ සමස්ත ලංකා චිත්‍ර තරගෙන් සිරිමල් තමයි පළවෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. මේක අපේ ස්කෝලෙට හරිම ආඩම්බරයක්. ඉතින් අපි තීරණය කරා සිරිමල්ට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරන්න එයා කැමති කොළඹ ඕනම ස්කෝල් එකට යන්න. සුබ පැතුම් පුතේ. ස්තුතියි සර්. තාත්තේ පුංචි අම්මයි නිසා තමයි මට මේක ලැබුණේ. මං හිතුවේ නෑ සිරිමල්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද දැන් ඔය ඇඳපු චිත්‍රේ? මේ තියන්නේ චිත්‍රේ. සිරිමල් චිත්‍රයක් විදියට ඇඳලා තිබුණේ හැමදාම රැට හීනෙන් පේන එයාගේ නැති වුණ අම්මව. සිරිමල්ගේ අම්මත් කොහේ හරි ඉඳන් මේ ජයග්‍රහණය දිහා අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්නවා ඇති.
ඊළඟ කතාවෙන් අපි නැවතත් හම්බ වෙනතුරු අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.